නම් බෑ අනේ මේක කරන්න හිතුනොත් මම ලංකාවට යනවා මේ. හායි යාළුවනේ ඔයාලට ඔයාලා නම් හොඳින් ඇති නේද? හැබැයි මං නම් හොඳින් නැහැ. මගේ මේ දවස්වල අතේ කැක්කුමක් ඇවිල්ලා අත උස්ස ගන්නත් බැරුව ඉන්නේ. ඉංග්‍රීසි බේත් කරා ඒකට අඩුවකුත් නැහැ. අපේ හස්බන්ඩ්ට ආරංචියක් ඇවිල්ලා තියෙනවා මේ ලන්ඩන් වල ලංකාවේ සිංහල බෙහෙත් කරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා කියලා ලංකාවේ ආයුර්වේද වැඩ කරපු. ඉතින් ඒකට අපොයින්ට්මන්ට් එකක් දැම්මා. ඉතින් තව චුට්ටකින් අපි එහෙ යන්න ඉන්නේ. ගිහිල්ලා බලමු ඒකෙන්වත් මට හොඳක් වෙයිද කියලා. ඉතින් නිසංසලා මොකක්ද වගේ අපහසුද? ඩොක්ටර් මේ මෙන්න මෙතන ෂෝල්ඩර් එක ඒ කියන්නේ මට අත උස්සන්න බෑ ලොකු පේන් එකක් එනවා. මේ ගානට වගේ තමයි උස්සන්න පුළුවන්. කොච්චර කාලයක් ඉඳන්ද? දැන් සති දෙක තුනක් විතර වෙනවා. ඔයාට අත පස්සට ගන්නකොට අමාරුයි එහෙමයි නේද? පස්සට ගන්නකොට අමාරුයි. මේ ලොකු වේදනාවක් තියෙනවා මෙතන අල්ලනකොට චුටි වේදනාවක් තියෙනවා. හරි. අපි චෙක් කරලා බලමු. පේන් කිලර්ස් ගත්තාද මොකද? පේන් කිලර්ස් GP ට පෙන්නුවා කලින්. ඊට පස්සේ මට පේන් කිලර්ස් දුන්නා නැප්‍රොක්සින් එක. ඒකට එච්චරම අඩුවක් නැහැ. රයිට්. අපි බලමු නිසංසලා ඔක්කොටම කලින් අපිට මේ කන්සල්ටේෂන් ෆෝම් එකේ මෙන්න මේ පේජ් එක ෆිල් කරලා දෙන්න. හරි. ඔව්. මේකේ නම ගමු මේක ෆිල් කරලා දෙන්න. නිසංසලා මේ ඔයා කොලෙස්ටරෝල් ට බෙහෙත් ගන්නවද? ඩයබටික්ෙන් ප්‍රශ්නයක්වත් නැහැ. ඕකේ. අපි ප්‍රෙෂර් ෂොට් චෙක් කරමු. දැන්ටත් මේ අත වේදනාවෙන් ඉන්නේ නේද? ඔයාට ඇලර්ජිස් මොනවාක්වත් නැහැ නේද? ඒකට රයිට්. ඔව්. කැම බීම වලට බෙහෙත් වලට නෑ. ක්ලයිමේට් චේන්ජස් වලට හිම ප්‍රශ්න මොනවාක්වත් නැහැ. ඒතර වගේ රිදෙන්නේ දකුණු පැත්තේ ෂෝල්ඩර් එක රිදෙනවා. ඒකෙන් පිටිපස්ස පැත්තත් රිදෙනවා. ඒ කියන්නේ ඔව්. ඒතර බෙල්ලට වගේ යනවද නිසංසලා රිදෙන්න? මෙන්න මේ හරිය තමයි රිදෙන්නේ. බෙල්ල පිටට යනවා. ඕකේ. මෙහෙම කරමු. අපි එහා පැත්තේ ට්‍රීට්මන්ට් රූම් එකට ගිහිල්ලා අපි චෙක් කරලා බලමු. හරි. රයිට්. ඒතර මට ලැබෙන ෆයින්ඩ්ස් මම ලියනවා. ඒතර අපි ට්‍රීට්මන්ට් එක ගැන කතා කරමු. ඕකේ. හරි. නිසංසලා කොහොමද දැන් ඔයාගේ අතට දැනෙන වෙනස? එනකොට කොහොමද තිබුණේ? දැන් කොහොමද? මට පොඩ්ඩක් කියන්න. එන වෙලාව නම් ගොඩාක් ලොකු වේදනාවක් තිබ්බේ ડોක්ටර්. දැන් නම් ගොඩාක් දුරට හොඳයි. ප්‍රතිකාර පහසුයි මට මේ ප්‍රතිකාර වලින් අත පස්සේ. උස්සන්න ඔව් දැන් ඉස්සරහට වඩා ගොඩාක් අත උස්සන්න පුළුවන් විදිහට අඩුයි. රිදිලා අඩුයි. හොඳයි. ඒතකොට නිසංසලා ඔයාට ඇත්තට මම අර කලින් විස්තර කළා වගේ මෙතන තිබුණේ ෆ්‍රොසන් ෂෝල්ඩර් තත්ත්වය. ඒ වගේම බර්සයිටිස් තත්ත්වයකුත් තිබුණා. ඉතින් අපි ඒකට තමයි ප්‍රතිකාර කරේ. නමුත් වාර කිහිපයක් තව එන්න ඕනේ. ඉතින් ඔක සිරසියක්ම අඩු වෙලා නැති වෙලා යයි. ඉතින් මගේ අතේ කැක්කුමට සති දෙකක් විතර බේත් කරා. කොමාරි අපි සෙෂන් 4-5ක් වගේ තමා ගියේ. දැන් අත ගොඩක් හොඳයි. මොකද ඉස්සෙල්ලා ගොඩාක් කැක්කුම තිබ්බා මගේ අත. මේ ගානට විතර තමයි උස්සන්න පුළුවන්කම තිබ්බේ. මොකද ගොඩාක් රිදුනා. දැන් නම් හොඳට අත උස්සන්න පුළුවන්. ඇත්තටම ડોක්ටර් අපාර්ණටයි ડોක්ටර් ප්‍රමෝද්ටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ ලෙඩේ හොඳ කරලා දුන්නට. ඇත්තටම මේ ගොඩක් අපි ලකී වෙන්න ඕනේ. මොකද
ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලන්ඩන් වලින්ම අපිට ගන්න පුළුවන් වෙච්ච එකට. ඉතින් ඔයාලටත් අවශ්‍ය වුණොත් ඔයාලට පුළුවන් කෝල් එකක් දාලා අපොයින්ට්මන්ට් එකක් දාලා ඔයගොල්ලන්ට ප්‍රතිකාර කරගන්න යන්න. ඉතින් ඒකේ විස්තර අපි පළවෙනි කමෙන්ට් එකේ මේ වීඩියෝ එකත් එක්ක දාන්න. හැමෝටම එහෙනම් බයි බයි.